කොච්චර රැඟුවත් නොකියලාට ගොඩක් කරන දේ තමයි පුතේ ඔයාලට වෙන්නේ ව්‍යාපාර වලදී. ඒ නිසා පුතේ හැම දෙයකම ඔයාලට තරංකාරීත්වය මොනද වෙනවා මේ ලෝකෙදී. ඒක නිසා මේ ලෝකෙ කියන්නේ තරංගයට එක්ක දුවන එක. ඒක නිසා තරංගයට හරියට මොන දෙන්න ඔයාලගේ ඉන්ටර්නල් කේබිලිටි සහ තරංගයේ ස්වභාවය තරංකාරීත්වය තරංගයට මොන දෙන්න කෙසේ කියන්න පාදින නිසා. ආය පාඩමට අපි යමු. දැන් පොයින්ට් එක තමයි තරංකාරීත්වය. ව්‍යාපාරයක් මුහුණ දෙන්න එක්ක ව්‍යාපාරයක් සාර්ථකත්වයට කරගෙන යන එක්ක ව්‍යාපාරයක් පළලෙහාට නරලා දාන්න යන තරංකාරීත්වය. හරියට තරංකාරීත්වයට මුහුණ දීම තුළින් පුළුවන් පුතේ ව්‍යාපාරයෙන් ඉන්න ලෙවල් එකේ රොකට් එකක් වගේ ඉහළට යන්න පුළුවන්. ඉන්න ලෙවල් එකේ රොකට් එකක් වගේ පල්ලෙහාට යන්න. අර අපි අර දාදු කැටේ දාලා පොතේ අර පෙතේ අඳින්දී අර මුගටිය සෝරි මේ ඉනවක කවුරුත් එහෙම අර ඉනිමගේ උඩටම යන්න පුළුවන්. නයකම්ම පල්ලෙහාට යනවා. ඒ වගේ තමයි. තරංකාරීත්වය කියන්නේ හරියට මුහුණ දුන්නේ. රොකට් එකක් ඉහළට යන්න පුළුවන්. ණයාගේ පහළම තරංකාරීත්වය කියද්දී මම ලස්සන වතාවක් මතක් ඉස්සර ලෝකයේ ඒ කියන්නේ 1900 ගණන් වල ඉඳන් 2010 වෙනකම් මේ ව්‍යාපාරික ලෝකයේ මේ ජංගම දුරකථන නාමාවලිය කියන ලෝකේ රැඟුවේ පුතේ නොකියා කියන සමාගමක් පුතේ රැඟුවේ. නොකියාගේ ෆෝන් එකක් තිබ්බා 1100. ඒක ඇවිල්ලා මේ වර්ල්ඩ් ලීඩින් මේ ෆෝන් එක. ඒ ෆෝන් එක පට්ටම ඩියුරබල්. ඒ ෆෝන් එක තරම් පාවිච්චි කරලා නැති වැඩි මේ ෆෝන් කියන්නේ මේ ෆෝන් එක එච්චරම වයර් ෆෝන් එක. එක සැරයක් ඒ ෆෝන් එක මේ මුඩ සාප්පුවේ දාගෙන ඉඳි කන ෂූට් එකක් කරනවා. අන්තිමේදී මේ බුලට් එක මේ වන්නවල ඉඳලා ෆෝන් එකේ වැදිලා නැවතුන අතරට. ඒ තරම් ඩියුරබල් ඒක තමයි නොකියා තමයි ඒ කාලේ ලෝකේ රංගපු ෆෝන් එක. දෙදාස් ඒ ගණන් වල ආවොතේ දැන් Android කියන එක Android කියන එක මේ ගන්න උදරවතන ඉතිහාසයේ පුතේ 80%ක්ම සේල් වෙලා තිබ්බ Nokia වල. ඒක සේල් Nokia. අදට world most selling ෆෝන් එකේ තියෙන කියන්නේ Nokia percentage. හරිද? ඉතින් පුතේ Nokia කියන එක Android වලට වැඩගත්තේ නැහැ. හේතුව මොකද දන්නවද? Nokia හිතුවා අපි තමයි පොරවල්. වැඩ පුතේ. Nokia හිතුවා මෙච්චර කාලයක් අපි තමයි රඟාගෙන ආවේ මේ Android කවල් ආවා කියලා පුතේ. අපිව හප්පන්න බෑ කියලා Nokia හිතුවා. හැබැයි ඇත්තටම මොකද උනේ? ඊට පස්සේ මේ Android එකත් එක්ක ආවා Play Store එකේ අම්බානික apps ආවා, games ආවා. මොකද උනේ? Nokia වල තිබ්බේ සිමිබි වගේ මේ සිමි මට අසරචවද සිමිබි වගේ මේ OS එකක්. ඒ OS එක පරදවලා Android තිබ්බා. Nokia බලාගෙන ඉඳි පල්ලෙහාට යනවා. ඒත් එක්කම iOS වලට ආව Android iOS එක Samsung ඒත් එක්කම Apple ලා වලම ගේමක් ගියා. Nokia බලාගෙන ඉඳි පල්ලෙහාට යනවා. හේතුව Android වැළඳගත්තේ නැහැ. එයාලා හිතුවා එයාලා තමයි පොරවල්. එයාලා පොරවල් එක හිතුවා. අනිත් දේ වැඩ නැහැ කියලා හිතුවා. මෙච්චර කාල ගේම ගහගෙන ඉන්නකොට අපිට ඕක මොකක්ද කියලා හිතුවා. අන්තිමට පල්ලෙහාට යනවා. 2015 දී ඔය චෙන්නයි එක්ස්ප්‍රස් මූවි එකේ තියෙම එයාලා දුන්නා Nokia Lumia 135 කියලා ෆෝන් එක. Nokia Lumia 135 චෙන්නයි එක්ස්ප්‍රස් ශාරුඛ් ඛාන් කියන ෆෝන් එක. ඒකට අදාළව Microsoft OS එකක්. නිකම් තමන් පාවිච්චි කරන ජංගම දුරකථනය නිකන් මේ Microsoft එකක් තිබ්බට පස්සේ අවුලනේ සක්සස්ෆුල් නෑ වෙන්නේ. ඒ කාලේ පොඩ රැගිල්ලක් දැම්මා මේ Nokia Lumia ෆෝන් එක. හැබැයි ඒක ඩවුන් වුණා Microsoft එකේ ඩවුන්. පස්සේ අන්තිමට 2019 විතර Nokia ආයෙම Android වැඩ කරා. දැන් ආයෙ Nokia සාර්ථක වීගෙන යනවා. හැබැයි තාමත් අර Samsung සහ macOS අපේ මේ Apple ලත් එක්ක තාම Nokia ට හැරෙන්නේ. හැබැයි Nokia ලා මේ අවස්ථාවේදීම 2010 දී Android ආපු කාලෙදීම අඳුර එයාලා Android වැළඳ ගත්තා නම් පුතේ අදට Nokia තමයි world best selling සහ best performance තියෙන ජංගම දුරකථන කොටපත් වෙනවා කියන්නේ.
Apple Samsung තරංගයට හරියට මුහුණ දෙන එක තමයි වැදගත්. තරංගයේදී අපිට මේ හඳුන්වා දෙන දේවල් වැළඳ ගන්නවද නැද්ද කියන එක හරියට තේරුම් ගන්න. ඒ නිසා මොකද අපි මේ ගමන යද්දී අපි අනිවාර්යෙන් අපිට ඉන්න තරංගකරු කවුද? අපේ තරංගකාරීත්වයේ ස්වභාවය හරියට බලන්න. ඒක අඳුන ගැනීම තුලින් තමයි අපි සාර්ථක වෙනවද නැද්ද කියන්නේ. එතකොට මස්ට් පොයින්ට් එකක් තමයි තරංගකාරීත්වය අඳුනා ගැනීම සහ තරංගකාරීත්වයේ ස්වභාවය අඳුනා ගැනීම සහ තරංගකාරීත්වයට මුහුණ දෙන්නේ කෙසේද යන්නේ අපි අඳුනගෙන ඉන්න ඕන ව්‍යාපාරයක් සාර්ථකත්වයට කරගන්න. නැත්නම් මොකද කොච්චර රැඟුවත් නොකියලාට ගොඩක් කරන දේ තමයි මොකද ඔයාලට වෙන්නේ ව්‍යාපාරවල දෙන නිසා මොකද හැම දෙයකම ඔයාලට තරංගකාරීත්වයට මුහුණ දෙන්න වෙනවා මේ ලෝකෙදී. ඒක නිසා මේ ලෝකෙ කියන්නේ තරංගයත් එක්ක දුවන එක. ඒක නිසා තරංගයට හරියට මුහුණ දෙන්න ඔයාලගේ ඉන්ටර්නෙට් කේබිලිටි සහ තරංගයේ ස්වභාවය තරංගකාරීත්වය තරංගයට මුහුණ දෙන්න කෙසේද යන්න පාඩම්. ආයෙ පාඩමට යමු තරංගකාරීත්වය.